මේ තියෙන්නේ ලක්ෂ 2.30,000ට හදන්න පුළුවන් බජට් ගේමින් PC එක. ඉතින් අද වීඩියෝ එකේදී මම විස්තර කරනවා මේ කම්පියුටරේ හදන්න දාපු පාර්ට්ස් ටික සහ ඇයි මම මේ පාර්ට්ස් ටික දැම්මේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඕනනම් මේ වගේ PC එකක් හදාගන්න මේ වීඩියෝ එක බලලා. ඒ වගේම ඊට පස්සේ මම මේ PC එකේ performance පෙන්නනවා ගේම් එකක් play කරන ගමන් benchmark එකක් run කරලා. ඊට පස්සේ අන්තිමේට මම කියලා දෙනවා. ඔයාලට වැඩිපුර ගාණක් තියෙනවා නම් ඒකට upgrade options සහ ඔයාලට ගාණ මදි වෙනවා නම් ඒකට downgrade options මේ වීඩියෝ එකේම. ඉතින් වැඩිදුරක් යන්න කලින් හරි ආයිබෝන් කියලා ඔක්කොම පිළිගන්නවා Dr. Max Gaming YouTube channel එකට. අද ගාලා තියෙන්නේ මම මගේ පර්සනල් PC එක ගැන ඔයාලට විස්තරයක් කරලා ඔයාලට මේ වගේ PC එකක් හදාගන්න ඕන නම් ඒකට සපෝට් එකක් දෙන එක. ඉතින් මේ PC එක ගැන විස්තරයක් කරොත් මේ PC එකට පුළුවන් දැනට ආපු ගේම්ස් වලින් 180ක් විතර ප්ලේ කරන්න ලෝ දාලා හරි. උදාහරණයක් විදිහට මෙන්න බලන්න Battlefield 6 එක ලෝ settings දාලා 1080p resolution එකේ FPS 60 අතර ප්ලේ කරනවා. ඉතින් ඒ වගේම මෙන්න තියෙනවා Ark Survival Evolved high settings දාලා 1080p resolution එකේ FPS 60 අතර ප්ලේ කරනවා. ඉතින් ඒ වගේම තමයි මේ කම්පියුටරේ all rounder කම්පියුටර් එකක්. ඒ කියන්නේ ඔයාලට ගේමින් විතරක් නෙවෙයි content creation, live streaming, video editing වගේ ඔක්කොම කරන්න පුළුවන්. උදාහරණයක් විදියට මම මේ YouTube channel එක සම්පූර්ණයෙන්ම run කරන්නේ මේ කම්පියුටර් එකකින්. හරි මුලින්ම full specs ටික බලමු මේ කම්පියුටරේට මම දාලා තියෙන. මේකේ processor එක විදිහට මම පාවිච්චි කරලා තියෙන Ryzen 5 5600 කියන processor එක AM4 platform එකේ. graphic card එක විදිහට RTX 2060 6GB VGA එක. RAM එක 16GB DDR4 3200 MHz dual channel. motherboard එක MSI B550 MA Pro. storage එක විදිහට මං ගාව තිබ්බ පරණ SSD එකක් තමයි පාවිච්චි කරේ. මේකට ඔයාලට ඕන NVMe SSD එකකුත් දාන්න පුළුවන්. ඒනට මං ගාව මේ වෙනකොට පරණ ඒවා තිබ්බ හින්දා මං ඒවම තමයි පාවිච්චි කරේ. ඉතින් storage 1TB තියෙනවා 500GB SSD දෙකක්. power supply එකට Corsair CX 650 බ්‍රෝන්ස් power supply එකක් තමයි මේකට use කරලා තියෙන්නේ. CPU cooler එක විදිහට budget Gamdias Bores E1 210 Lite කියන CPU cooler එක තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ casing එක විදිහට ඔයාලට මේ පේන එක Gamdias Aura GC1 Elite කියන casing එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ setup එකෙන් ඔයාලට 1080p medium to high settings දාලා games play කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව live stream කරන්න පුළුවන්. ඒ වගේම content creation, video editing වගේ දේවල් මේ PC එකෙන් කරන්න පුළුවන්. හරි මම දැන් part එක හරියට විස්තර කරන්නම්. ඇයි මම මේ part එක use කරේ සහ ඒකේ තියෙන වාසිය. මුලින්ම processor එකේ මේකේ තියෙන්නේ Ryzen 5 5600 කියන processor එක. මේ processor එක Core 6යි threads 12යි තියෙන processor එකක්. ඒ වගේම මේකේ ආකිටෙක්චර් එක අලුත්. ඒ කියන්නේ අලුත් ටෙක්නොලොජි එකකින් හදලා තියෙන්නේ. ඒ නිසා දැනට තියෙන ගේම්ස් උනත් අනම්මනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. වගේම දැනට තියෙන 90ක් 80ක් වගේ ගේම්ස් වලට පාවිච්චි කරන්නේ Core 6යි. ඉතින් Core 6ක් පාවිච්චි කරන ඉඳන් මේ processor එක Core 6ක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. කලාතුරකින් තමයි Core 6 මදි වෙන්නේ. ඒ වගේම මේ processor එකේ ආකිටෙක්චර් එක ටිකක් අලුත් හින්දා, ටෙක්නොලොජි එක ටිකක් අලුත් හින්දා මේ processor එකට පුළුවන් ගොඩක් graphic cards handle කරන්න. උදාහරණයක් විදිහට ඔයාලා 1080p වගේ resolution එකක play කරනවා නම් RTX 4070 එකට වගේ තමයි උඩරිම යන්න පුළුවන්. ඔයාලා 1440p වගේ resolution එකකට යනවා නම් මේ processor එකට handle කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව bottleneck එකක් නැතුව ලොකුවට RTX 5070ක් උනා. ඉතින් පස්සේ upgrade කරන්න ඉතින් ඉන්නවනම් graphic card එක මේ processor එක ගන්න එක මාරම වාසියක්. ඒ වගේම මේ processor එක හොඳට මෙති ඔයාලට game එක play කරන ගමන් live stream කරන්න. ඉතින් මේ processor එක AM4 platform එකේ තියෙන ඔයාලට ඕන නම් තව upgrade option උත් තියෙනවා AM4 platform එකේ AMD ලගේ. ඊට පස්සේ motherboard එක. motherboard එක විතර අපි පාවිච්චි කරලා තියෙන්නේ MSI B550 MA Pro motherboard එක. මේ casing එක ATX casing එකක්. ඒ වුණාට මම M-ATX motherboard එකක් තමයි පාවිච්චි කරේ. ඒකට හේතුව මට ඉඩ තියෙන්න ඕන හින්දා ඔයාලට personally කැමති දෙයක් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ motherboard එක budget motherboard එකක්. නමුත් Ryzen 5 5600 වගේ processor එකකට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ motherboard එක. ඉතින් මේ motherboard එක ගත්තම ඔයාලට ඕන Ryzen 3000 සහ 5000 processor එකක් මේ motherboard එකට ගහන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකේ M.2 NVMe slot එකක් තියෙනවා. ඉතින් ඔයාලට පස්සේ Windows එක දාන්න ඕන නම් හොඳ SSD එකකට NVMe එකක් ගහන්න මේකේ ඉඩ තියෙනවා. ඒ වගේම RAM slot දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට dual channel RAM ගහන්න පුළුවන්. RAM slot හතරක් තිබ්බනම් හොඳයි. නමුත් දෙකක් හරි කමක් නැහැ. මොකද budget එකේ හැටියට මේ motherboard එක මාරම වටිනවා. ඉතින් මේ motherboard එකේ chipset එක B550 කියන chipset එක තමයි. ඉතින් ඊට පස්සේ මම CPU cooler විදිහට පාවිච්චි කරලා තියෙන්නේ Gamdias ලගේ budget air cooler එකක්. මොකද මේ processor එක එච්චර රත් වෙන processor එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා budget air cooler එකක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. උදාහරණයක් විදිහට මේ processor එකට එනවනේ stock cooler එකක්. stock cooler එක වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ.
මම ගත්ත ප්‍රොසෙසරේ T-Ray version එකක්. ඉතින් ඒ නිසා ස්ටොක් කූල් එක එන්නේ නැහැ. ඒ නිසා තමයි මම මේ කූල් එක ගත්තේ. ඉතින් ඔයාලට මේකට AI වණම නම් දාන්න අවශ්‍ය නැහැ. liquid cooling නම් එහෙමත් අවශ්‍ය නැහැ. low budget air cool එකක් ගහුවම හොඳටම ඇති. මේ දාලා තියෙන specific CPU cooler එකේ නම තමයි Gamdias E1 210 Lite කියන CPU cooler එක. ඊට පස්සේ මේ කේසින් එක ගැන කතා කරමු. කේසින් එක තමයි Gamdias Aura GC1 Elite කියන කේසින් එක. මේක ඉතින් ATX කේසින් එකක්. මේ කේසින් එකේ මාරම් වාසි ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාලට මේ පේනවා power supply basement එකක් තියෙනවා. ඒ වගේම මේ full panel එක glass. ඊට පස්සේ ෆ්‍රොන්ට් පැනල් එකක් තියෙනවා, ගොඩක් ඉඩ තියෙනවා වගේම මේකේ pre-install fans එනවා. ඒ කියන්නේ මෙන්න මේ fans හතරක් තියෙනවනේ. ඒ fans හතරම මේ කේසින් එකත් එක්කම තමයි එන්නේ. ඉතින් ඔයාලට මේ fans වල colours change කරන්න පුළුවන් මේ කේසින් එකේ උඩ තියෙන බටන් එකකින්. ඉතින් මේකේ air flow එකත් හොඳයි. ඔයාලට ඕන නම් තව fan 3ක් විතර උඩින් ගහ ගන්න පුළුවන්. fan 3ක් හෝ 2ක්. ඒ වගේම මේකේ air flow එක හොඳයි. ඉස්සරහින් ඇතුළට ඊට පස්සේ පිටිපස්සෙන් එළියට උඩින් ඔයාලා fan ගන්නවා නම් එතනිනුත් එළියට exhaust විදිහට තමයි දාන්න ඕන air flow එකට. ඉතින් එහෙම air flow එක හදපුවාම ලොකු ඉඩක් තියෙන හින්දා ඇතුලේ රත් වෙන දේවල් උදාහරණයක් විදිහට graphic card එක processor රත් වෙන හුලන් ටික එළියට දානවා. ඉස්සරහින් fresh air ගන්නවා ඇතුලට cool වෙන්න. ඊට පස්සේ back එකෙන් එළියට යවනවා. top එකෙන් එළියට යවනවා. ඉතින් casing එක හින්දා අපිට heating issue එකක් නැහැ මේ casing එක හින්දා. ඊට පස්සේ power supply එක. power supply එක අපි පාවිච්චි කරලා තියෙන්නේ Corsair CX 650 bronze කියන power supply එක. power supply එක ගද්දි ඔයාලා බලන්න ඕනේ power supply එකේ rating එක. bronze, gold කීකේ තියෙනවා. ඉතින් gold එකක් ගන්න තියෙනවා හොඳයි. නමුත් මේ වගේ බජට් බිල්ඩ් එකකට බ්‍රෝන්ස් එකක් තිබ්බම හොඳටම ඇති. අනිත් එක මේක Corsair වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් හින්දා හරිම රිලයබල්. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ මේ power supply එක. ඉතින් ඔයාලට ඕන නම් පස්සේ GPU upgrade එකකට යන්න පුළුවන්. මේකේ එක අවුලයි තියෙන්නේ. GPU cable එක DC chain කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට ගොඩාක් ලොකු graphic card වලට යන්න බෑ. නමුත් mid range වගේ graphic card එකකට මේ power supply එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකට මම 16GB RAM දාලා තියෙනවා. Kingston Fury 3200 MHz 8GB RAM stick දෙකක් දාලා තියෙන්නේ 16GB dual channel වෙන්න. ඉතින් මේ වෙනකොට ඇත්තටම 8GB RAM එක හොඳට මදි. 16GB අඩුම තියෙන්න ඕන. රෙකමන්ඩ් කරන්නේ දැන් 32GB ඒ වුණාට ඉතින් 16GB දැම්ම කරන්න දෙයක් නැති ඉඳන් මොකද මේ දවස්වල RAM වල ගණන් බලද්දි පිස්සු වැදෙනවා. ඉතින් ගොඩක් ගේම්ස් වලට 16GB RAM එක ඇති. හැබැයි අලුත් ඒවාට නම් සමහර ඒවාට මදි වෙන අවස්ථා තියෙනවා. අනිත් එක ඔයා බෑග්ග්‍රවුන්ඩ් ඇප්ලිකේෂන් එක පාවිච්චි කරද්දී අනිවාර්යෙන් 32GB තියෙනවා හොඳයි. එනට 16GB දැනට ෂේප්. මේකේ ස්ටෝරේජ් විදිහට මම පාවිච්චි කරේ මං ගාව තිබ්බ SSD වගේක්. ඒ වුණාට මං ඒකේ ගානත් එකතු කරා මේ ප්‍රයිස් එකට මේ කම්පියුටර් හදපු ප්‍රයිස් එකට. ඉතින් මං ගාව තියෙන්නේ GeForce Vulkan 500GB SSD දෙකක් ගහලා තියෙන්නේ මේ කම්පියුටරේට. ඉතින් ඒකින් එකට තමයි මම Windows දාලා තියෙන්නේ. ඉතින් මම රෙකමන්ඩ් කරනවා අනිවාර්යෙන් අඩුම Windows එකටවත් SSD එකක් දාන්න පුළුවන් නම් NVMe එකක් ගහලා ඒකට Windows දාලා normal SSD එකක් කරන් games ටික දාගන්න ඒකට. ඊට පස්සේ මේකේ තියෙන power house එක. power house එක තමයි RTX 2060 6GB VGA එක. ඉතින් මේ graphic card එක මම OG card එකක් හොයාගත්තේ. මේක brand new වගේ තිබ්බට brand new නෙවෙයි used වගේ තමයි. ඉතින් ඔයාලට මේකට පාවිච්චි කරන්න වෙන්නේ used card එකක් තමයි. RTX 2060 used එක මම මේ දැනුත් බැලුවා 61000ට තියෙනවා. ඉතින් ඒ price එකට තමයි මාත් ගත්තේ OG card එක. ඉතින් ඔයාලටත් ඒ price එකට මේ වගේ card එකක් හොයාගන්න පුළුවන්. ඉතින් used එකක් තමයි මම මේ වගේ budget range එක පාවිච්චි කරන්න කියලා recommend කරන්නේ. ඉතින් මේ graphic card එකට ළඟදී ආපු අලුත්ම games ලෝ දාලා හරි play කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. වගේම පරණ games ඒ කියන්නේ මං කියන්නේ නැහැ අවුරුදු 10 20 පරණ ගේම්ස් නෙවෙයි මං කියන්නේ අවුරුදු 3-4කට පරණ ගේම්ස් ගොඩක් ඒවා ඔයාලට high settings දාලා කිසිම ප්‍රශ්නයක් නැතුව play කරන්න පුළුවන්. ඔයාලට benchmark එකේදී බලා ගන්න පුළුවන් ඒක. ඉතින් ඒ වගේම මේකේ ray tracing තියෙනවා. DLSS support කරනවා. ඉතින් ඔයාලට upscaling පාවිච්චි කරන්න පුළුවන්. වගේම streaming recording වලට superior encode එකක් තියෙනවා මේ graphic card එකේ. ඔන්න ඔය parts ටික තමයි මම මේ PC එක හදන්න පාවිච්චි කරේ. ඉතින් දැන් අපි යන් මේ කම්පියුටරේ කොහොම performance තියෙනවද කියලා බලා ගන්න. ඉතින් මේ යන්නේ benchmark section එකට. මුලින්ම කියන්න ඕනේ මේ results පොඩ්ඩක් වෙනස් වෙයි. උදාහරණයක් විදිහට මම රෙකෝඩ් කරන ගමන් play කරන්නේ මේ කම්පියුටරේම. ඉතින් රෙකෝඩ් කරද්දී පොඩ්ඩක් performance අඩු වෙනවා. හේතුව මේකේ NVENC encode එකක් තියෙනවා. ඉතින් ඒ නිසා රෙකෝඩ් කරන්න වෙනම කොටසක් තියෙන හින්දා ලොකුවට performance අඩු වෙන්නේ නැහැ. ඔයාලට මට වඩා FPS 10ක් විතර වැඩි වෙන්න ඉඩ තියෙනවා. මොකද මම මේකේ රෙකෝඩ් කරන ගමන් play කරන හින්දා. ඉතින් එහෙනම් යන් අපි benchmark බලන්න. හරි මුලින්ම Apex Legends මේක මගේ favorite battle royale game එක. ඉතින් මේ ගේම් එක ප්ලේ කරන්නේ competitive settings 1080p
ඉතින් ගොඩක් සෙටින්ග්ස් මේකේ ලෝ දාලා තමයි තියෙන්නේ මොකද කම්පිටිටිව් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙන්න ඕන කෙනෙක්ට. ඉතින් මේ ගේම් එකේ අහසේ නම් පල්ලෙහාට බහිද්දි තමයි ලොකුම FPS drop එක තියෙන්නේ මොකද මුළු මැප් එකම පේන හින්දා. ඉතින් එතනදී ඔයාලට FPS 100ක් එනවා කියන්නේ හොඳටම ඇති. ඉතින් ඊට පස්සේ බිම ඉඳන් ඔයාලා normal gun fights වලට එහෙම යද්දි open areas වල ඔයාලට average FPS 180ක් වගේ හම්බ වෙනවා. වගේම ඇතුළක වගේ ෆයිට් එකක් යද්දි average FPS 200ක් වගේ ඔයාලට ගන්න පුළුවන් මේ setup එකේ. මොන හරි special ability එකක් use කරද්දි සමහර විට 1% low එක අඩු වෙන්න ඉඩ තියෙනවා. මොකද abilities වල heavy effect තියෙන හින්දා නැත්නම් ගොඩක් වෙලාවට average FPS ඔයාලට මේ ගාන තියාගන්න පුළුවන්. ඊළඟට කට්ටියගේ favorite Valorant. ඉතින් Valorant එකෙත් පාවිච්චි කරන්නේ competitive settings ම තමයි. ඒ කියන්නේ 1080p low. ඉතින් Valorant එකේ 1% low ඔච්චර අඩු හේතුව තමයි kill වෙලා respawn screen එකට ගියාම මොකක් හරි bug එකක් හින්දා FPS අඩු වෙනවා. ඒකයි ප්‍රශ්නේ. නැත්නම් game එකේදී කිසිම stutter එකක්වත් 1% low අඩුවක්වත් නැහැ. ඉතින් මේ ගේම් එකේදී ඔයාලට average FPS 232ක් වගේ ලොකු ගාණක් ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මොකද මේ ගේම් එක හොඳට ඔප්ටිමයිස් ගේම් එකක් වගේම එච්චර hardware intensive ගේම් එකක් නෙවෙයි. ඉතින් hardware intensive games මතක් කරද්දී මෙන්න තියෙනවා අලුතෙන්ම රිලීස් වුණ Battlefield 6 Red Sec එක 1080p low දාලා ඔයාලට average FPS 80ක් අතර ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක හොඳම උදාහරණයක් අලුතෙන් රිලීස් වුණ ගේම්ස් වලට. මොකද මේ වගේ GPUs වලට හැන්ඩල් කරන්න අමාරුයි අලුතෙන් ආපු ගේම්ස්. ඉතින් ඔයාලට ගේම් එක ප්ලේබල් මට්ටමකට ගන්න පුළුවන් මේ බිල්ඩ් එක තිබ්බොත්. ඔන්න එහෙනම් දැන් අපි යන්නේ පරණ හැබැයි අන්ඔප්ටිමයිස් ගේම් එකකට. Ark Survival Evolved. ඉතින් මේ ගේම් එක 1080p high දාලා වගේම මම මෙතන mods වගේකුත් දාලා තියෙනවා. ඒ නිසා තමයි stutter වෙන්නේ සමහර වෙලාවට. ඉතින් මේ ගේම් එකත් ඔයාලට average FPS 80ක් 85ක් අතර ප්ලේ කරන්න පුළුවන්. ඉඳලා හිටලා ස්ටාර්ට් වෙනවා. ඒකට හේතුව මේ ගේම් එකේ ඔප්ටිමයිසේෂන් අවුලක් සහ මොඩ් ගොඩක් දාලා තියෙන හින්දා. මෙන්න තියෙනවා තවත් ඔප්ටිමයිස් ගේම් එකක්. මේ තියෙන්නේ GTA 5. ඉතින් මේ ගේම් එක ඔයාලට 1080p high දාලා average FPS 130ක් වගේ අතර ගානක ප්ලේ කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයාලා මේක ඔන්ලයින් එකෙන් ප්ලේ කරනවා නම් පොඩ්ඩක් ප්‍රොසෙසර් එකේ යූසේජ් එක වැඩි වෙනවා. නමුත් ඔයාලට FPS 60ක් තිබ්බනම් ඇති සහ ඒ වගේම ඔයාලට ඕන settings අඩු කරන්න පුළුවන් තව. ඊට පස්සේ මම බැලුවා Minecraft test කරන්න. හැබැයි Minecraft නිකන් test කරලා වැඩක් නැති හින්දා මම බැලුවා වෙන වැඩක් කරන්න. ඉතින් මම මේ ප්ලේ කරන්නේ Minecraft එකේ තියෙන ලොකුම mod pack එකක් වගේම unoptimized mod pack එකක්. මේ mod pack එකේ නම තමයි RL Craft. ඉතින් මේක stutter වෙන්න හේතුව මේකේ mod 100කට වඩා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේක ගොඩක් stutter වෙන්නේ. වගේම මේක unoptimized mod pack එකක්. ඉතින් මේ PC එකේ මේක play කරන එක ගැනත් සතුටු වෙන්න ඕනේ අපි. ඉතින් ඔයාලගේ 1% low අඩු වෙලා තියෙන FPS 20කට. මොකද හේතුව මේකේ world එක generate වෙද්දී FPS අඩු වෙනවා. නමුත් ඔයාලට මේ mod pack එක play කරන්න පුළුවන් 1080p දාලා average FPS 100 ගානක. ඊට පස්සේ මම play කරා Better Minecraft කියන mod pack එක. මේකෙත් mod 100කට වඩා තියෙනවා. ඉතින් මේකෙත් පොඩි ස්ටාටර්ස් යනවා world එක generate වෙද්දී. හැබැයි මේක මාරම ඔප්ටිමයිස්. ඔයාලට average FPS 400 ගානක් 300 ගානක් කියලා පෙන්නනවා මෙතන. ඉතින් ඒ ගාන ඔයාලට ගන්න පුළුවන් මේ mod pack එකේදී. හැබැයි ඉතින් ඉඳලා හිටලා ස්ටාර්ටර් වෙනවා world එක generate වෙද්දී. මේ mod pack එක play කරන්නේ 1080p තමයි. ඊට පස්සේ better Minecraft එකත් එක්කම එන better MC medium shade එක මම දාලා ඊට පස්සේ benchmark එකක් run කරා. ඉතින් shade එක on කරලත් ඔයාලට average FPS 70 වගේ play කරන්න පුළුවන්. ඉතින් ඇතුළකට ගියාම FPS පොඩ්ඩක් වැඩි වෙනවා. නමුත් ඔයාලට average FPS 80ක් 70ක් වගේ අතර play කරන්න පුළුවන් මේ mod pack එක shader දාලා. ඊට පස්සේ අලුතෙන් ආපු Black Myth Wukong game එක. ඉතින් මේක ඔයාලට DLSS quality දාලා 1080p resolution එකේ medium settings දාලා average FPS 80ක් වගේ අතර play කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා DLSS වලට කැමති නැත්නම් ඔයාලට 1080p native දාලා graphic ඔක්කොම low දාලා ඔයාලට පුළුවන් FPS 55ත් 60ත් අතර ගානක play කරන්න. ඊට පස්සේ bonus එකක් විදිහට Phasmophobia කියන horror game එක 1080p high settings දාලා game එකේ තියෙන run කරන්න අමාරුම broken map එකට ගිහිල්ලා මෙන්න බලන්න average FPS 125ක් අතර අපි කිසිම ප්‍රශ්නයක් නැතුව ගේම් එක ප්ලේ කරනවා. හරි benchmark ටික ඉවරයි. දැන් අපි බලමු මේකේ upgrade path සහ downgrade path. මුලින්ම upgrade paths ටික බලමු. CPU එක මේක processor එක upgrade කරන්න මම recommend කරන්නේ ඔයාලා gaming වලට නම්. ඔයාලා streaming කරනවා වගේ නැත්නම් multitasking වගේ වැඩ නිතරම කරනවා නම් ඔයාලට recommend කරනවා Ryzen 7 එකට යන්න කියලා. මොකද gaming වලට මේ processor ඉඳන් Ryzen 7 එකට ගියා කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි X3D එකට ගියොත් Ryzen 7 X3D gaming processor එකට ගියොත් ලොකු වෙනසක් තියෙනවා. නැත්නම් ලොකුවට වෙනසක් නැහැ. ඉතින් gaming processors වැඩි හොයාගන්න නැහැ. නමුත් AMD ලා අලුතෙන් announcement එකක් දීලා තියෙනවා gaming processors ආයි release කරනවා කියලා.
කියලා හරියටම දන්නේ නැහැ. නමුත් රිලීස් කරත් ලොකු ගාණක් වෙනවා. ඒ නිසා මම රෙකමන්ඩ් කරන්නේ මේ ප්‍රොසෙසර් එකේ ඉන්න ඔයාලට ස්පෙෂල් හේතුවක් තියෙනවා විතරක් තව 10000ක් 20000ක් විතර දීලා ඔයාලට ගන්න පුළුවන් Ryzen 7 ප්‍රොසෙසර් එකක්. තව වැඩිපුර කෝඩ් එකයි threads 4යි හම්බෙනවා ඔයාලට. RAM upgrade options ගැන කතා කරොත් 32GB දාන්න කියලා මම අනිවාර්යෙන් රෙකමන්ඩ් කරනවා. මොකද මේ වෙනකොට 16GB චෝක් කරනවා කියන්නේ 16GB අනිවාර්යෙන් ගොඩක් වෙලාවට ෆුල්ම වෙන්න පාවිච්චි වෙනවා 16GB RAM එකක් තියෙනවා ගොඩක් වෙලාවට. ඒ නිසා මම ඔයාලට රෙකමන්ඩ් කරනවා 32GB දාන්න. තව headroom එකක් ඉතුරු වෙන්න. ඊට පස්සේ GPU upgrades මේ බිල්ඩ් එකේ තියෙන වටිනම සුපිරිම වැඩිපුර FPS හම්බෙනම අප්ග්‍රේඩ් එක තමයි GPU අප්ග්‍රේඩ් එක. මම රෙකමන්ඩ් කරනවා ඔයාලට වැඩිපුර ගාණක් තියෙනවා නම් මුලින්ම GPU අප්ග්‍රේඩ් එකට යන්න කියලා. RTX 3060 4060 4070 වගේ ග්‍රැෆික් කාඩ් එකකට යන්න පුළුවන්. ඔයාලා ඉතින් 1080p නැතුව 1440p වගේ රෙසලූෂන් එකකට යනවා නම් ඔයාලට 5070 එකට උනත් යන්න පුළුවන් මේ ප්‍රොසෙසර් එකත් එක්ක. ඉතින් ඒ වගේම ඔයාලා ලයිව් ස්ට්‍රීම් කරන්න හිතන් ඉන්නවා නම් RTX 40 series එකේ හෝ ඊට උඩ ග්‍රැෆික් කාඩ් එකක් ගන්නවා නම් හොඳයි. මොකද ඒ වගේ AV1 encode එක තියෙනවා. ඒක ගැන හොයලා බලන්න. ඒකෙන් quality improve වෙනවා. ඊට පස්සේ downgrade options ගැන අපි කතා කරමු. ප්‍රොසෙසර් එක. ඔයාලට ප්‍රොසෙසර් එකේ downgrade එකක් කරන්න ඕන නම් සල්ලි මදි වෙලා ඔයාලට යන්න හොඳම ඔප්ෂන් එක තමයි Ryzen 5 5500 ප්‍රොසෙසර් එක. හැබැයි මතක තියාගන්න මේ ප්‍රොසෙසර් එක දැම්මොත් ඔයාලගේ ග්‍රැෆික් කාඩ් එක ටිකක් bottleneck වෙයි. මොකද මේ ප්‍රොසෙසර් එකේ අඩු කෑෂ් ගාණක් තියෙන. කෑෂ් එක ගේම්ස් වලට සැරටම ඕන වෙන දෙයක්. උදාහරණයක් විදිහට AMD ලගේ ගේමින් ප්‍රොසෙසර්ස් වල ඒ කියන්නේ X3D ප්‍රොසෙසර්ස් වල තියෙන එකම වෙනස වැඩිපුර L3 කෑෂ් එක තියෙනවා. ඉතින් ඒ කෑෂ් එකේ හින්දා තමයි ගේම්ස් වල FPS වැඩි වෙන්නේ ඒ ප්‍රොසෙසර්ස් වල. ඉතින් මේ ප්‍රොසෙසර් එකේ කෑෂ් අඩුයි. ඉතින් Ryzen 5 5500 එක ගත්තොත් අනිවාර්යෙන් සැක්‍රිෆයිස් එකක් කරන්න වෙනවා performance පැත්තෙන්. ඒ වගේම ඔයාලට ඕන නම් පරණ ජෙනරේෂන් එකේ Ryzen 3000 ජෙනරේෂන් එකේ Ryzen 5 3600 වගේ ප්‍රොසෙසර් එකකටත් යන්න පුළුවන් used එකක් හොයාගන්න පුළුවන් නම්. හැබැයි මතක තියාගන්න පරණ ජෙනරේෂන් එකකට යනවා L3 කෑෂ් අඩු ප්‍රොසෙසර් එකකට යනවා කියන්නේ අනිවාර්යෙන් ගේම්ස් වල performance අඩු වෙනවා. වගේම සමහරවිට ස්ටාර්ට් වෙන්නත් ඉඩ තියෙනවා older generation එකක් හින්දා. ඊට පස්සේ ඔයාලට GPU එක ඕන නම් downgrade කරන්නත් පුළුවන්. අනිවාර්යෙන් used එකකට යන්න කියලා මම කියනවා. වගේම downgrade කරනවා නම් මතක තියාගන්න ලොකුවටම FPS අඩු වෙන දේ තමයි GPU එක downgrade කරන එක. ඊට පස්සේ ඔයාලට ඕන නම් RAM එක sacrifice කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න 8GB RAM එකක් දැම්මොත් තාවකාලිකව 8GB RAM එකක් දාන්න එක RAM stick එකක් ගහන්න 8GB ඊට පස්සේ පස්සේ කාලෙක තව 8GB එකක් 16GB කරන්න. මොකද 8GB එකෙන් run කරන්න නම් හිතන්න එපා ඉස්සරහට හෙනටම අමාරුයි 8GB එකෙන් run කරන්න සහ අනිත් වැඩ ටික කරගන්න. ඉතින් ඔන්න ඕක තමයි PC එක. ඉතින් ඔයාලා බෙන්ච්මාර්ක් එකක් බැලුවා කම්පියුටර් පාර්ට්ස් ටිකක් දන්නවා දැන්. ඊට පස්සේ සල්ලි වැඩි වුණොත් හෝ මදි වුණොත් ඒවට ඩවුන්ග්‍රේඩ් සහ අප්ග්‍රේඩ් ඔප්ෂන්ස් දන්නවා. මේ කම්පියුටරේට පුළුවන් 1080p ගේම්ස් ප්ලේ කරන්න කිසිම ප්‍රශ්නයක් නැතුව ලයිව් ස්ට්‍රීම් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව රෙකෝඩින් කන්ටෙන්ට් ක්‍රියේෂන් වගේ දේවලුත් කරන්න පුළුවන්. ඕනනම් පොඩි අප්ග්‍රේඩ් පැතු තියෙනවා. ඒ වගේම මේ ප්‍රොසෙසර් එකට ගොඩක් හොඳ ග්‍රැෆික් කාඩ් හැන්ඩල් කරන්නත් පුළුවන්. ඒ නිසා මාරම වාසි. ඉතින් ඔයාලට මේ බිල්ඩ් එක ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපි ඉස්සර කරා PC ක්ලිනික් කියලා ලයිව් එකක්. ඒ කියන්නේ මම ලයිව් ඇවිල්ලා ඔයාලගේ කම්පියුටර් රිලේටඩ් ප්‍රශ්න වලට උත්තර දෙනවා මම දන්න නොලෙජ් එකෙන්. නමුත් ඒක කරන්න උනේ නැහැ. මොකද කනෙක්ෂන් ඉෂුව එකක් ආවා SLT ලගේ. මේ වෙනකොට කනෙක්ෂන් ප්‍රශ්නේ නැහැ. ඒ නිසා අපිට ආයෙත් PC ක්ලිනික් ලයිව් ස්ට්‍රීම් එක පටන් ගන්න පුළුවන් හැම මාසෙම පළවෙනි ඉරිදා. ඉතින් ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. ඒකට හැම මාසෙම පළවෙනි ඉරිදා රැට. ඉතින් ඔයාලට ඕන නම් මේ බිල්ඩ් එක හදන්න පුළුවන්. මම ඔක්කොම කියලා දුන්නා. ඔයාලට මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන ඔයාලට ඕන විදිහට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා මේ බිල්ඩ් එක ගැන මොනවද හිතන්නේ කියලා එතනිනුත් කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ වගේ වීඩියෝස් මට නිතරම කරන්න වෙන්නේ නැහැ. මොකද මම නිතරම අප්ග්‍රේඩ් කරන කෙනෙක් නෙවෙයි. නිතරම PC හදන කෙනෙකුත් නෙවෙයි. ඉතින් මට කවුරු හරි ප්‍රොඩක්ට් එකක් එවුවොත් රිවිව් කරන්න මෙන්න මගේ Gmail එක තියෙනවා. ඉතින් එතනින් ගිහිල්ලා Gmail එකක් දාන්න පුළුවන් මට. එහෙම වුණොත් ඒක ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්. නැත්තම් මම මොකක් හරි අප්ග්‍රේඩ් එකකට ගියොත් ඒක ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්. නැත්තම් ගොඩක් වෙලාවට මේ වගේ වීඩියෝස් එන්නේ නැහැ. ඉතින් කට්ටිය subscribe කරලා set වෙන්න. මේ වගේ game plays live streams අනම්මන ඔක්කොම ටික බලා ගන්න ඕන නම් like එකක් දාන්න වීඩියෝ එකට මේක helpful වුණා නම් එහෙනම් share පරක් දාන්න මගේ YouTube channel එක ඔයාලගේ යාළුවන්ටත් දරගන්න. එහෙනම් අපි ඊළඟ දවසේ game play එකකින් හෝ live stream එකකින් හම්බෙමු. මේ වගේ ඔයාලට helpful වෙන PC videos අනම්මනම් gaming related දේවල් මම ඉස්සරහට කරන්න බලන්නම්. idea එකක් ආවොත් හරි chance එකක් ආවොත් හරි මේ වගේ තමා කරන්න වෙන්නේ. නැත්තම් ගොඩක් වෙලාවට කරන්න වෙන්නේ නැහැ. එහෙනම් කට්ටිය ඔක්කොම bye bye උත්සාහන ගොඩක් ස්තුතියි game plays live streams බලලා දෙන්න support එකට. What is